Yang. අපි අද යන්නේ නිම්නක සහ ගරුක තව දෙන්නේ මගේනවා නාන්න යන්නේ ලස්සන තැනකට කොල්ලෝ දෙන්නෙක් එනවා මග පරක්කුව දෙන්න එනවා පරක්කු වෙන කොල්ලෝ දෙන්න එනවා vlog එකක් කරනවා මං අද පරක්කු වෙන කොල්ලෝ දෙන්න එනවා ඒ තේරෙනවනේ ටේප් කරනවා බට ටේප් කරපම් බං කමන්නේ තතුගේ පන්ති කියපු තැන තතුගේ පළවෙනි කෙල්ලගේ මතක තියලා වෙල බලුවනේ වඩ ගන්න තතුගේ වඩ තතු ගන්න බලන්න වඩ පරිප්පු වඩ කීයද 100ට 6යි මොකද කරන්නේ කොල්ලොට යනවා වඩ අරගෙන නාන්න යන්න තතුක මුරුකුඩියක් අරන් එන්න අපිට කන්න. රයිස් එක මික්ස් කරගෙන කන්න මුරුකුඩිය. ඇයි තතුක මුරුකු ගන්න අපි? දැන් මොන හරි කියපන් අපි අලුත් vlog එකට. මම channel එක තමයි බලන්න. ඔව් channel එක කරන්න යන්නේ. ට්‍රිප් ඉස්සෝ. මේක බෙදනවා නම් කරමු. ආ උඹට අම්මෝ උඹට සල්ලිම තමයි මොනා කරන්න. ආ කලින් ඉතින් මොකද කරන්න යන්නේ? අපි මුරුක්කු ගත්තා අසරණ සත්තු ටිකක් ඉන්නවා බෑන් එකේ එයාලට දෙන්න. එයාලට දාන්න සත්තුන්ට දාන්න මුරුක්කු ගත්තා. ඔව්. දැන් අර බඩගිනි කාරයෙක් ඉන්න යාට පිටර ටික ගන්න ඕනලු දෙල ටික. ඒ ටික අරගෙන අපි යනවා දැන් නාන්න. එලාව නයි ඉස්සුද? ගාරෝ ඉතින් මොන හරි කියන්නේ? කාම්රාණියල්ලා වගේ වීඩියෝ කරන්න එපා. ඒ මොකක්ද ඒකට කියන්නේ? gimbal එක නේ. gimbal එක විදිහට අල්ලන්නේ. කොල්ලෝ යන්නේ නැහැ. jingle එක. jingle එක ගරු. gimbal එක කියලා කිව්ව රෙකෝඩ් වෙලා තියෙන්නේ. නෑ ගරු කියන්නේ. ආ ඔව් ගරු කියලා. මට මීටර ඒකනේ මට පහදම් වෙන්නේ නැති. අපි පිටත් වෙන්න යන්නේ. ආ බොහොම ස්තුතියි. විතර රොටි කපලා හොදි දාලා ආගමක් තමයි ඉතින්. වතුර බෝතලෙකුත් ගත්තා අවුලන්නේ. අපි දැන් කැම්ප් එකට යන පාරට දාලා ඉන්නේ ලස්සන තැනක්. පොඩ්ඩක් මඩ සහිත තත්ත්වයක් තියෙන්නේ. හොඳටම මඩ කේස් එක අපිට මේක බාධාවක් නෙමෙයි. මේ බන් තතුක ප්‍රශ්නයක් නෑ මේ. පොඩි දිය කඩිති හැම තැනම. අවුලක් නෑ නිම්න ගියා. යසුරු යමන් දැන්. ඔබ එරෙන්නේ නෑ කියන්නේ මචං අවුලක් නෑ. මෙතන. ටොන් දෙකට වැඩි ගන්න ඇතුළත් කිරීම තානවා. හරි අපිත් යනවා සීරුවෙන් පරිස්සමෙන් තතුක. අම්මා හරි අවුලක්ම නෑ. හරි අපි ඇවිල්ලා ඉන්නේ විලත්තව සුන්දර පරිසරයකට අර බලන්න ඇති දිය පාර ගලාගෙන යනවා. ඇවිල්ලා ඉන්නේ මුරුක්කුත් අරගෙන මුරුක්කු අරගෙන මේ බියර් අල්ලන්න එපා. ගෙදරින් ඩෝනි කේස් බියර් අල්ලන්න. ඒ ටික කට් කරමු. අපේ අර එකෙක් ගියාකෝ අපේ දලෑතා ඔය මුල්ලට ගියා අර යනවා. ඒ කැලේ යන්නේ කොහොමද මට යන්න එපා කියලා. ඒක තමයි තෝට කිව්වේ. ඒක තමයි කිව්වේ උතර හොදයි කියලා. බෑපගේ උතර හොදයි කැලේ නෑ බගේ. මම ඇත්තටම මම මේ බුද්ධිමත්තුන්ට අර එකටම සජෙස්ට් කරපු තැන අතන එයාලා කවුරුත් බෑ කිව්වා. වීඩියෝ ටැග් කරමු. යසිරි මොකද අර ටැග් කරපු වීඩියෝ එකයි කරේම. මොකද ටැග් අදෝ Facebook එකේ මිනිස්සු හිතන්නේ ඒක ඇත්ත කියලා බං. ඔබ ඒක ගලක් ගන්න නැතුව හාගත් දාලා වීඩියෝට කමෙන්ට් එකක් දාලා ඉන්නකොට තමයි මිනිස්සු හිතන්නේ යා නෑ නෑ යසිරික දිගයි කියලා. හිතන්නේ කට්ටිය අර හිරුනි. ඔව්. මේ වට්සප් එකේ දාලා ඔන්න හිරුනි උඹට බයින ඔන්න අපි මේ vlog එකේ දාන ඔක්කොම බරම හිරුනිට බරම channel එකක්වත් තියෙනවද මොලයි තියෙනවා හදලවත් නැතුව ඇති ඕක වීඩියෝ මේක බීලා ඩිලීට් කරන්න
හරි ඇති බා. ඇති. කොල්ලෝ ඉන්නවා මේනවනේ කොල්ලෝ කනවා. කොල්ලෝ කනවා මේ අපේ චතුගේ ඉන්නවා අපි ලස්සන පරිසරයකට ඇවිල්ලා ඉන්නේ අද. මේක තමයි විලත්තව ඩෑම් එක. අපි තව ඩෙහිකින් පෙන්නන්න හරියටම ඩෑම් එක කොතනද කියලා. ඔව් චතුක. ඔව් කියන්නේ. අපි දැන් කාලා බීලා ඉවරයි. ඉවරයි. දැන් යන්නේ නාන්න. ඇත්තටම දැන් වෙලාව 6ට 10යි දැන් වෙලාව පේනවනේ. ඒ කුණුහරුප කියන්නේ මේ වැදගත් ලොග් එක. 6ට 10යි මේ තාමත් පේනවනේ 6:00 හිරු නොබසින රාජ්‍යයේ අපි ඉන්නේ. අධිරාජ්‍ය. මේ පේනවනේ යසිරු මේ කෙට්ටු වෙලා යසිරු පේනවනේ ඔයාලට යාළුවෝ නෙමෙයි. අම්මට සිරි. බඩ එහෙම බැහැලා. හෙල්මට් ගහින් ගෙඩි කඩා ගත්තා. හරි. ඇත්තටම මේ කොල්ලන්ට යම පාර හොයාගන්න බෑ. මේ මඩොල් දෝ මේ පාරෙන් අපිට යන්න පුළුවන් බා. බැරිද? යන්න බෑ. හරි. එහෙනම් කොල්ලෝ ටික බහින්න යන්නේ. බහිනවනම් බලයන් එකක් තාන්නේ. අපි නැන්තියක් දැම්මේ. කොල්ලෝ ටික බහින්න යන්නේ පේනවනේ. වතුර යාළුවෙක් හම්බුණාද? ටොමි. මේ යා නෙමෙයි. කොල්ලෝ ටික නාලි කරයි. මඩ පොඩි ස්මෙල් එකක් යනවා. කලිය. ඌ දෙනවා. කොල්ලෝ ටික නාලි කරයි. යන්නේ අර අයත පේනවනේ අපි හිටපු හොටෙල් එක. ඔව් දානවා. දදුරු හොටෙල්. දදුරුවේ හොටෙල් එක තමයි අර තියෙන්නේ මාර ඇත්තට පාර වැරදිලා කොල්ලන්ට. අපි අමාරු පාරක යන්නේ. මෙතන ඇත්තටම ස්වභාව සෞන්දර්යය හොඳයි. හැබැයි පොඩ්ඩක් ගමනාන්තයේ දුෂ්කරයි. ගමනාගමනය දුෂ්කරයි. ඇත්තටම හොටෙල් එකත් මරු මාර රසයි. කෑම එහෙම ඔයාලා කොල්ලෝ ටික යනවා මඩේ. ඇත්තටම ගයිස් ඕනම සතුටු ගමනාන්තයක ලස්සන ගමනාන්තයක මාර්ගය දුෂ්කරයි. ඒක අපිට මනාව පැහැදිලි කරලා දුන්නාද? මාර්ගයේ දුෂ්කරයි අවසානයේ සුන්දරයි. මේ නිමාට තමයි පොඩ්ඩ අමාරු වෙන්නේ නේ. කමෙන්ට් එකක් දෙන්න අන්තිම කමෙන්ට් එක. ඇත්තටම අපි අමාරු ගමනාන්තයකට මේ ගියේ. ඒ වුණාට ලස්සනයි. සුන්දරයි. මාර සුන්දරයි අවසානයේ යසිරු කියන්නේ යාකින් ගම්. ඒක යසිරු ඇත්තටම මේ ගයිඩ් කෙනෙක් අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ඒ විදේශිකයන්ට පාර පෙන්නන ගයිඩ් කෙනෙක් මේ. ඇත්තටම එයාත් මේ වගේ ලස්සන ගමනාන්තයකට ගියපු පළවෙනි අවස්ථාව නේ යසිරු. අනිවාර්යයෙන්. ඔයාගේ අත්දැකීම් විස්තර කරන්න. අනිවාර්යයෙන්. නිල්ජිය පොකුණේවත් නෑ මෙහෙම. අන්න ඒකනේ නිල්ජිය පොකුණ ඇත්තටම දැකලා නැති අය ඉන්නවා නම් මගේ Facebook page එක follow කරන්න. ඒකේ තියෙනවා අපි නිල්ජිය පොකුණට 2020 ඒකද මන් දෙකේ 20ද ගියේ 20 නෑ 21 බා 20 නේ අපි A level කරේ 21 ගියේ. ඇත්තටම අපි 2001 අපි වතුර බෝතලයක් අරගන්න නැවතුව කොල්ලන්ට වතුර තිබා හැදිලා. මේ තමයි විලත්තව දේවාලය. අපි ඉන්නේ දැන් විලත්තව. මේ විලත්තව දේවාලයේ කොල්ලෝ කකුල් හොදනවා මඩේ බැහැගෙන ඇවිල්ලා. ඇත්තටම මඩ කරියෝ වගේ කොල්ලන්ගේ කකුල්. තේරෙනව නෙමෙයි.
මූ නම් පිජාම එකක් ගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. මූ රැයට මේක හන්දන් නිදාගන්නේ. කොල්ලෝ ටික යන්නේ. එහෙනම් අපි ආයේ හම්බෙමු. කොල්ලෝ ටික යන්නේ. නෙක්ට බීලා ඉන්නේ. මෙයාලා නම් අපිත් එක්ක මේ දෙන්න අපිත් එක්ක යන්නේ කොහොමද හලාවතටම යනවා. මෙයාලා මේ හලාවත කිව්වට හලාවත පුද්ගලයෝ නෙමෙයි මේ.